පසුගිය දවස්වල පාර්ලිමේන්තුවේදී අපේ දයාසිරි මන්ත්‍රීතුමත් ඉන්නවා. මට නමකුත් පට බැන්දා මේ උණරුදරාලාමි කතාවක් කියලා. ඒ වගේම මාධ්‍ය ගණනාවකත් මා සම්බන්ධයෙන් මේ පිළිබඳව විවිධ විවේචන එල්ල වුණා. පසුගිය දිනක ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පවතින ඉනමකට ඇතුල් වීමක් සම්බන්ධයෙන් තමයි මේ ප්‍රශ්නේ මතුවුනේ. මම ඊටාම පැහැදිලිව අවධාරණය කරන්න ඕන එකක් මම පන්සලකට බලහත්කාරයෙන් ඇතුල් වෙන්න ගියා කියලා තමයි ඒ ප්‍රවෘත්ති පළ වුණේ. නමුත් ඊටාම පැහැදිලිව මේ මා සතුව තිබෙනවා මේ ඉඩම් වලට අදාළ සියලු පත්තිරු ගරු කතානායකතුමනි මම අරගෙන තිබෙනවා. මේ පත්තිරු කිසිවකක මේ ඉඩම් පන්සලකට අයිති බවක් සඳහන් වෙන්නේ නැහැ. මේ ඉඩම් මම කීපයක් පිළිබඳව විතරක් විස්තර කරන්නම්. 2012 3 මාසයේ 12 වෙනිදා මේ ඉඩම් ගණනාවක් අත්පත් කරගෙන තිබෙනවා. එක ඉඩමක් තිබෙනවා ඉඹුල්ගොඩ ඉහළ යාගොඩ කේඩී පරාක්‍රම යාගොඩ කියන මහත්මයාට අයිති. එම ඉඩම අත්පත් කරගෙන තිබෙන්නේ හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ස්පෝර්ට්ස් සහ ස්පිරිචුවල් ඩෙවලොප්මන්ට් ෆවුන්ඩේෂන් එකට. ඒකට තමයි මේ ඉඩම අත්පත් කරගෙන තිබෙන්නේ ලක්ෂ 5කට. පසුව මේ ඉඩම විකුණලා තියෙන ලක්ෂ 10කට මම ගැන වෙනම සඳහන් කරන්න. ඒ වගේම 2012 3 මාසයේ 12 වෙනිදා 3 මාසයේ 2 වෙනිදා ඉඩම් ගණනාවක්. එක ඉඩමක් තියෙන ඉහළ ඉඹුල්ගොඩ නොම්බර 317 පදිංචි HT තමීර ප්‍රේමචන්ද්‍ර HP ප්‍රේමචන්ද්‍ර සහ NLM ස්වර්ණලතා කියන අයට අයිති ඉඩමක්. මෙම ඉඩම අත්පත් කරගෙන තිබෙන්නේ තංගල්ල පාර කාර්ටන් හවුස් නොම්බර 19 පදිංචි ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ කියලා කෙනෙකුට. එයාගේ NLC ඩෙන්ටිටි නම්බර එක විදිහට තියෙනවා මෙහෙම 53යි 52යි 53යි 314යි V. ඒත් මම බැලුවා මේ ශිරන්ති රාජපක්ෂයි අර 2.8ක්ද කොහෙද තිබ්බ එකයි එකද කියලා. 2.9යි තිබෙන එකයි දැන් මේ දෙදෙනෙක්ද කියලා මම දන්නේ නැහැ. මේක මේ ඉඩම අත්පත් කරන තියෙනවා ලක්ෂ 5කට. ඊළඟට තව ඉඩමක් තියෙනවා මාකොළ පාර උතුර තැඹිලි ගස් මුල්ල පදිංචි අයෙකුට අයත් ඉඩමක්. එම ඉඩමත් අත්පත් කරගෙන තියෙන්නේ තංගල්ල පාර කාර්ටන් හවුස් නොම්බර 19 පදිංචි ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මිය. ඇයගේ ID නම්බර එකක් තියෙන්නේ 53යි 52යි 53යි 314යි B. මේ විදිහට ගරු කතානායකතුමනි මේ ඉඩම් සියල්ල මෙතන තිබෙනවා. ඒ සියලු පත්තිරු මේ සියලුම පත්තිරු කිසිවකක සඳහන් වෙන්නේ නැහැ පන්සලක හෝ ස්වාමින් වහන්සේ කෙනෙක්ගේ නම. මේ සියලුම ඉඩම් 2023 10 වෙනි මාසයේ 10 වෙනිදා නැවත ලියලා දීලා තියෙනවා. මේ පත්තිරු වල සඳහන් වෙනවා නොම්බර 132A SDS ජයසිංහ මාවත නුගේගොඩ පදිංචි අමිල සමරරත්න කොඩිකාර කියන මහත්මයෙකුට ලියලා දීලා තිබෙනවා. ඔහුගේ ID නම්බර එක ලෙස සඳහන් වෙන්නේ 920යි 62යි 0235යි V. ප්‍රශ්නේ තමයි මේ ලක්ෂ 5ට 10ට ගත්ත ඉඩම් ලක්ෂ 120ට තමයි මේ විකුණලා තිබෙන්නේ. 2012 ගත්ත ඉඩම අවුරුදු 11ක් ගියපු තැන ලක්ෂ 5ට ගත්ත ඉඩම ලක්ෂ 120ට. ලක්ෂ 10ට ගත්ත ඉඩම ලක්ෂ 120ට තමයි මේ කියන අමිල සමරරත්න කොඩිකාර කියන මහත්මයාට පවර්ලා තිබෙන්නේ. මේක තමයි මේ කියපු ඉඩමේ ඇත්ත කතාව. මම දන්න තරමින් සමහර ඉඩම් ලියලා තියෙන්නේ අරලියගහ මන්දිරයට ගෙනල්ලා. අරලියගහ මන්දිරය ඇතුලේ තමයි මේ ඉඩම් පිළිබඳ මේ ඔප්පු ලියලා තියෙන්නේ. විවේචන එල්ල කරා අපි මේ පන්සල් වලටම එදත් පැහැදිලි කරා. කිසිදු ලෙසකින් අපිට පන්සල් වලට අතපොවන්න හෝ මැදිහත් වෙන්න කිසිදු උවමනාවක් නැහැ. මේ පත්තිරු වලින් ඊටාම පැහැදිලි වෙනවා මේ ඉඩම් කිසිවක් පන්සලකට හෝ ස්වාමින් වහන්සේ නමකට හිමිකාරීත්වයක් නැහැ. එතන බෝඩ් එකක් ගහලා තිබෙනවා බෞද්ධ මධ්‍යස්ථානයක. පසුගිය දිනවල පාර්ලිමේන්තුවේදීත් ඒ වගේම මාධ්‍යවලත් මම දැක්ක උදේ පත්‍ර කියවනවා. ඔය පහුගිය කාලේ පරාද වෙච්ච එක කුජීත වෙච්ච එක දේශපාලඥයෙක්ගේ පත්‍ර වාර්තාවක් සඳහන් කරමින් එක මාධ්‍යික උදේ පත්‍ර කියවද්දී විවිධ නම් පටබදිමින් විවිධ විවේචන එල්ල කරා. මේක තමයි මේ ඉඩම් වලට අදාළ ඇත්ත කතාව.